ඉතින් ගයිස් අද කතා කරමු Samsung මීට මාස 7ක් කලින් රිලීස් කරපු Samsung Galaxy A17 5G කියන මෙන්න මේ ෆ්ලැග්ෂිප් ඩිවයිස් එක ගැන. අපි මුලින්ම මේක බිල්ඩ් එක පැත්තට ගියොත් ගයිස් අපිට මේක බලා ගන්න පුළුවන් glass front එකක්. ඒක Gorilla Glass Victus වලින් තමයි ප්‍රොටෙක්ට් කරලා තියෙන්නේ. ඒ වගේම මේක ප්ලාස්ටික් ෆ්‍රේම් එකක් සහ ෆයිබර් reinforced back ප්ලාස්ටික් බැක් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ගයිස් මේකේ බර වෙනවා ග්‍රෑම් 192ක්. මේකට ගයිස් ඒ වගේම මේකට IP54 watt and dust resistant පහසුකමද මෙයාලා දීලා තියෙනවා. අපිට තමයි ඉතින් බිල්ඩ් එක පැත්තෙන් කතා කරන්න තියෙන්නේ. ඩිස්ප්ලේ එක පැත්තට ගයිස් මේකට super AMOLED ඩිස්ප්ලේ එකක් තමයි මෙයාලා දීලා තියෙන්නේ. ඒ වගේම 90 Hz refresh rate එකකුත් 800ක HBM nits එකකුත් මෙයාලා මේකට දීලා තියෙනවා. ඒ වගේම මේකේ ඩිස්ප්ලේ එක size ගත්තොත් ගයිස් අඟල් 6.7ක් වෙනවා. ඒ වගේම මේකේ ගයිස් resolution එක ගත්තොත් ගයිස් 480 2340 විදිහට තමයි දක්වලා තියෙන්නේ. ඒ වගේම ගයිස් මේකට 385ක PPI density එකකුත් තියෙනවා. මේකේ protection එක තමයි ගයිස් Corning Gorilla Glass Victus කියන protection එක. ඒ වගේම ගයිස් platform එක පැත්තට ගියොත් ගයිස් මේක run වෙන්නේ latest Android 15. මේ Samsung ලා කියන විදිහට ගයිස් මේකට මේ Android major update 6ක් දෙනවා කියලා. ඒ වගේම ගයිස් මේකේ Samsung ලාගේ One UI 7 තමයි run වෙන්නේ. chipset එක පැත්තට ගියොත් ගයිස් මේකේ බලා ගන්න පුළුවන් Exynos 1330 කියන 5 nanometer 5G chipset එක. ඒ වගේම ගයිස් මේකේ octa core CPU එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ගයිස් Mali G68 MP2 කියන මේක 2 කියන GPU එකත් ගයිස් අපිට මේකේ බලා ගන්න පුළුවන්. මේකේ ලංකාව ඇතුළතදී මිලදී ගන්න පුළුවන් version ගත්තොත් ගයිස් 4GB RAM එකක් එක්කෙන 128GB ROM එක සහ 6GB RAM එකක් එක්කෙන 128GB ROM එක හා 8GB RAM එකක් එක්කෙන 128GB ROM එක හා 8GB RAM එකක් එක්කෙන 256GB ROM එක හැදියට තමයි අපිට ගයිස් මේකේ ලංකාව ඇතුළතදී මිලදී ගන්න පුළුවන් වෙන්නේ. මේකේ කැමරා පැත්තට ගියොත් ගයිස් මෙගාපික්සල් 50ක වයිඩ් කැමරා එකකුත් මෙගාපික්සල් 5ක අල්ට්‍රා වයිඩ් කැමරා එකකුත් මෙගාපික්සල් 2ක මැක්‍රෝ කැමරා එකකුත් අපිට මේකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම ගයිස් මේක 1080p 30fps විදිහට තමයි වීඩියෝ රෙකෝඩ් වෙන්නේ. ඒ වගේම ගයිස් සෙල්ෆි කැමරාව ගත්තොත් ගයිස් මෙගාපික්සල් 13ක වයිඩ් කැමරා එකකුත් අපිට මේකේ බලා ගන්න පුළුවන්. ඒකෙත් ගයිස් 1080p 30fps තමයි වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන් වෙන්නේ ගයිස්. ඒ වගේම ගයිස් ගොඩක් අය මේ දවස්වල බලන දෙයක් තමයි ස්මාර්ට්ෆෝන් එකක් මිලදී ගන්නකොට ඒකට NFC සපෝට් කරනවා කියලා. එයාට හේතුව තමයි දැන් අපිට කාඩ් නැතුව Google Pay හරහා ඕන ගනුදෙනුවක් කරගන්න පුළුවන්. ඔව් ගයිස් මේකට NFC සපෝට් කරනවා. ඒ වගේම ගයිස් මේකේ side mounted fingerprint sensor එකක් බලා ගන්න පුළුවන්. මේකේ බැටරිය පැත්තට ගියොත් ගයිස් mAh 5000ක බැටරියක් තමයි දීලා තියෙන්නේ. 25 watt wire charging තමයි සපෝට් කරලා තියෙන්නේ. මේකේ ගයිස් කලර්ස් ගත්තොත් එහෙනම් black grey blue විදිහට තමයි අපිට ලංකාව ඇතුළතදී මිලදී ගන්න පුළුවන් වෙන්නේ. මේ ටික තමයි ඉතින් ගයිස් කියන්න තියෙන්නේ. මගේ වීඩියෝ එක හොඳයි නම් like කරන්න, comment කරන්න, subscribe පාරක් දාගෙන යන්න. එහෙනම් ගයිස් මම ගිහින් එන්න.